හයි යාළුවනේ ඔයාලට කොහොමද අපි හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා කියලා. ඉතින් අපිට ගොඩක් කාලෙකින් ඔයාලට ට්‍රැවල් වීඩියෝස් ගේන්න බැරි වුණා. ඒ හින්දා අපි ඔයාලට ට්‍රැවල් වීඩියෝ එකක් ගෙනාවා. අපි දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ අවුරුදු නිවාඩු නිසා. මේ ව්ලොග් එක ඔයාලා බලනකොට ඔයාලට අවුරුදු ඉවර වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ අවුරුදු සමරන්නේ ෆැමිලි එකත් එක්ක දැන් අවුරුදු 3කට විතර පස්සේ. ඒ හින්දා අපි ගොඩාක් සතුටින් ඉන්නේ. ඉතින් ඔයාලගේ අවුරුදු තත්ත්වය කොහොමද? සතුටින් ගෙවනවද? සතුටින් ගෙවනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම ට්‍රැවල් ව්ලොග් එකෙන් අපි ඔයාලට කියන්නේ අපි යන ට්‍රිප් එකක් ගැන. අපේ ලොකු අම්මා තමයි කැමති අපිව ඉගෙන තිබ්බේ. ඒ හින්දා අපි ඔයාලගෙන් ඉල්ලනවා අපිත් මේ දිගටම මේ බ්ලොග් එකේ රැඳින්න කියලා. රැඳිලා ඉන්න. ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඔයාලට පේනවා වගේ අක්කලා නැන්දලා ටික එයාලා ඔක්කොම ඩාන්ස් කරනවා. අපිත් ෆුල් ආතල් එකේ මේ ට්‍රිප් එක යන ගමන් ඉන්නේ. අපි කතරගම ගියේ උඩවල පැත්තෙන්. දැන් නම් රෑ වෙලා අපි කතරගම එනකොට 8ට විතර. ඒ හින්දා අපි ඉක්මනට රෙඩි වෙලා දේවාලෙට ගියා. අපි මේ කතරගම යන්නේ අවුරුදු 6කට විතර පස්සේ. දැන් නම් ගොඩාක් වෙනස් වෙලා ලස්සන වෙලා හරි පිළිවෙලයි. ඒ වෙනකොට වෙලාව 10ට විතර ඇති.
රෑ වුණාට කතරගමේ ලස්සන නම් අඩුවක් නැහැ. කදිර සුරිඳුනේ දොළොස් අදින විකුම් දෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් මෙදින දිවසේන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ දොළොස් අදින විකුම් දෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් මෙදින දිවසේන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ අප වන්දන්නයි කදිර සුරිඳුනේ දොළොස් අදින විකුම් දෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ මෙනිකගේ නිවලදී අවමල සෝදා හරින්න කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වදින්න පේවී එන අපේ නඩ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ දොළොස් මෙදින දිවසේන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ වන්නයි කදිර සුරිඳුනේ දොළොස් අදින විකුම් දෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ මෙනිකගේ නිවලදී අවමල සෝදා හරින්න කිරිවෙහෙරේ කදිර සුරිඳුනේ දොළොස් අදින විකුම් දෙදින බරණ දරමිනේ කදිර සුරිඳුනේ දොළොස් මෙදින දිවසේන කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ කතරගම ඉහළින් ආකාසේ ආයන සඳට අවමන් කළ රන්වන්රුව ඇගේ පුටුවම සසල උන්නි හදවත පෙරහැන්දැවේ දැකගන්ටයි දෙවොලට තව සැරයක් ආවේ පුටුවම සසල උන්නි හදවත පෙරහැන්
කතරගම ඉහළින් ආකාසේ
ඉන්න පිටත් වුණා. හැමෝම ගොඩාක් කලින් මේ එකට එක්තු වෙන්නේ. අනිවාර්යෙන් ෆැමිලි ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් ඒ අපේ ලොකු අම්මා තමයි. ඉතින් අපි කිරිවෙහෙර වැඳ පුදාගෙන එහෙමම ගෙදර යන්න පිටත් වුණා. අද දවස් අපේ ෆැමිලි එකත් එක්ක හරිම සතුටින් වෙලා ඉවර වුණා. කතරගම ඔබ සිටින මේ කතරගම තවුතිසාවයි සුරතුරුය මේ නුගතුරු නමුණු කුල කඳු පන්ති හිමාලය කඳු වලල්ලයි මයෝරය රණ මයෝරය ඔබේ සැලමුතු පිමින් බබලයි කතරගම පූජනීයයි දකුණු දිග වන්දනීයයි රොහුණු රට කිරිසයුර කලම්බන විට හමු නොවූ අප්සරාවයි අමා බිඳුමේ වැසි බිඳු මනුලොවෙහි පවතින්නේ දිව්‍යමය වූ ප්‍රේමයයි शिव पार्वती सुदारक होबे करुणा सिसिल පැතිරේ කතරගම මෝහනීයයි දකුණු දිග දර්ශනීයයි රොහුණු රට
මේ තියෙන්නේ අපි හිටපු ගෙදර. කට්ටියම උදේ ෆොටෝස් ගන්නවා. අපිට මෙතනින් තියෙන්නේ හරිම ලස්සන වීව් එකක්. මම ඔයාලටත් ඒක පෙන්නන්නම්. මේ ගෙදර අපිට කාමර 5ක් තියෙනවා. ඇතුලේ ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ තාම කරලා නැති හින්දා. ඔයාලට මේ නවාතැන බුක් කරගන්න ඕන නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දැම්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඒකට ෆෝන් නම්බර් එකක් දාන්නම්. අපිට මේ නවාතැනට ගියේ රුපියල් 8000ක් විතරයි. ඉතින් අපි මෙතන 30 දෙනෙක් විතර හිටියා. 30 දෙනාට හරියන්න හොඳට ඉඩයි. එතකොට අපිට හැම පහසුකමක් තියෙනවා. හතරකම වගේ එනවා නම් මේ වගේ ගොඩාක් කට්ටියට හරිය හොඳ තැනක් බුක් කරන්න. ඉතින් ඔන්න අපි ඊළඟට සෙල් එක අතරගෙන පිටත් වුණා. ගඟේ දිවාලේ අනිත් පැත්තෙන් පන්සලටත් අපි ගියා. අපි හැමතැනම වන්දනාමාන කරගෙන ඊළඟට ලක්ෂ්මී දේවාලයට ගියා. එතනින් අපි ආයේ ගෙදර එන්න පිටත්. කොහොම හරි අපි ගෙදර එනකොට පාන්දර 2ට ඉවරයි. අවුරුදු 3කට පස්සේ මේ වගේ ෆැමිලි ට්‍රිප් එකක් යනකොට අපිට ගොඩාක් සතුටුයි. ඒ වගේම ෆැමිලි එක කොතනද එතන ආතල්. ඔයාලගේ ෆ්‍රී වෙලාවට ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ට්‍රිප් එකක් ගිහින් shopping කරලා එන්න. මෙච්චර වෙලා අපේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. Hope you guys enjoy the video. Okay. නේ ආනේ මැද්දෙන් මෙතනද පොඩි
ඔන්න ඉතින් ඊළඟට සෙල්ල කතර ගන්න පිටත් වුණා. මුකාගේ දේවාලේ අනිත් ගියා. අපි හැමතැනම වන්දනාමාන කරගෙන ඊළඟට අපි ලක්ෂ්මී දේවාලයට ගියා. එතනින් පස්සේ අපි අනේ එන්න බීමේ ඔපන්න ෆුඩ් සලාඩ් එක ආවද